මම අද ඔයාලා එක්කගෙන යන්නේ ගාල්ලේ තියෙන සුප්‍රීම 5 star හොටෙල් එකකට. මේ තමයි අරලිය බීච් රිසෝට් ඇන්ඩ් ස්පා එක. ඉතින් අපි මෙන්න මේ විදිහට ලස්සන ගාඩන් එකක් පහු කරගෙන තමයි හොටෙල් එකට යන්නේ. ඇත්තටම මේ ගාඩන් එක හරිම ලස්සනට හදලා තිබ්බා. අපි මේකට ගියේ 17 වෙනි සිකුරාදා අප්‍රේල් 17 වෙනි සිකුරාදා තමයි ගියේ. ඉතින් එදා නම් මේ හොටෙල් එකේ හරියටම සෙනග හිටියා. ගොඩාක් කට්ටිය ඇවිල්ලා හිටියා. අපි ගත්තේ ඩබල් රූම් එකයි ට්‍රිපල් රූම් එකයි. අපිට ඩබල් රූම් එක හම්බුණා. ට්‍රිපල් රූම් එක හම්බෙන්නේ නම් පැයක් දෙකක් විතර ගියා. ඒ තරමට ලොකු සෙනගක් මේ හොටෙල් එකේ දා හිටියා. ඉතින් මේගොල්ලන්ගේ තීම් එක වෙලා තිබ්බේ අලින්ගේ රූප. ඉතින් මේ හොටෙල් එක පුරාම අපිට ලස්සන ලී වලින් හදපු අලි දකින්න පුළුවන් වුණා. මේක 5 star හොටෙල් එකක්. අපි ගිය වෙලාව නම් මේ ලොබි එක හරිම බිසි. ගොඩක් සෙනග ඇවිත් තිබුණ නිසා මෙන්න මේ විදිහට වෙල්කම් ඩ්‍රින්ක් එකකුත් අපිට හම්බුණා. ඉතින් දැන් අපි රූම් එකට යන්නයි හදන්නේ. මේ ස්ටාෆ් එක හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් මෙයා අපිව අපේ රූම් එකට එක්කගෙන යනවා. අපි බලමු රූම් ටුවර් එකක් ගිහිල්ලා රූම් එක කොයි වගේද කියලා. මේ තියෙන්නේ අපිට හම්බුණු ඩබල් රූම් එක. මෙන්න මේ වගේ තමයි රූම් එක ඇතුලේ තිබුණේ. අපි ආවේ මෙයාලගේ ආෆ්ටර් අවුරුදු ඔෆර් එකකට. ඉතින් මෙතෙන්දී අපිට half board තමයි අපි ගත්තේ. එතෙන්දී අපිට ඩබල් රූම් එකක් රුපියල් 42000ක් වුණා. ඒ වගේම ට්‍රිපල් රූම් එක රුපියල් 52000ක් වුණා. ඉතින් මේ බාත්රූම් එකත් මේ වගේ හරිම ලස්සනට තිබුණා. දැන් අපි බලමු කාමරෙන් එළියේ view එක කොහොමද කියලා. හරිම ලස්සනයි. ඔයාලට මේක S2කට බලා ගන්න තිබ්බනම් හරිම ලස්සනයි. ඒ තරමටම ලස්සනට පේන ඔය ඈතින් පේන්නේ මුහුද. ඇත්තටම ගොඩාක් ලස්සනයි මෙතන. ඔය තියෙන බීච් ක්ලබ් එක. ඉතින් ඔක උඩ තට්ටුවේ තියෙනවා රෙස්ටෝරන්ට් එකක්. මේ හොටෙල් එකේ රෙස්ටෝරන්ට් දෙකක් තියෙනවා. මේන් රෙස්ටෝරන්ට් එකේ වෙන සැෆ්‍රෝන් එක. ඉතින් ඔය දෙකේම බුෆේ එක තියෙනවා. දැන් අපි යන්න හදන්නේ ස්විමින් pool එකට. අපි ගිහින් බලමු එතන කොහොමද කියලා. ඉතින් මේ යන අතරමඟත් මෙයාලා ලස්සනට ගාඩන් එක හදලා තියෙනවා. ඇත්තටම හරිම ලස්සනයි. ඔන්න දැන් අපි ඉන්නේ බීච් ක්ලබ් එක ඇතුලේ. මෙතනත් මාරම ලස්සනට හදලා තියෙනවා. දැන් අපිට පූල් එකත් පේනවා. අපි යම් පූල් එක පැත්තට. මේ වගේ පූල් ඒරියා එකක් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතෙන්දී. මෙතන තියෙන නයිට් ලයිෆ් එක. ඒක උඩ තට්ටුවේ තියෙන්නේ. දැන් අපි යම් පූල් එක පැත්තට. මෙන්න මේ වගේ තමයි පූල් එක අපිට පේන්නේ. මේක තමයි හොටෙල් එකට තියෙන බීච් ඒරියා එක. අද නම් ටිකක් සෙනග වැඩි බීච් එකේ. ඔය ඈතින් පේන්නේ
වැල්ලේ දේවාලේ කියලා කෙනෙක් කීවා. ඉතින් දැන් අපි ඩිනර් එකට යන්නයි හදන්නේ. දැන් අපි ගිහින් බලමු ඩිනර් බුෆේ එක කොයි වගේද කියලා. හරි. දැන් අපි ඔන්න රෙස්ටොරන්ට් එකට යන ගමන් ඉන්නේ. මේක තියෙන්නේ බීච් ක්ලබ් එකේ උඩ තියෙන රෙස්ටොරන්ට් එකේ. මෙන්න මේ වගේ රූප ගොඩක් මේ රෙස්ටොරන්ට් එකේ තනින් තන අපිට දැක ගන්න පුළුවන්. හරි. දැන් මේ තියෙන්නේ බීච් ක්ලබ් එකේ උඩ තියෙන රෙස්ටොරන්ට් එක. මෙතන තමයි අපිට ඩිනර් එක ගන්න වෙන්නේ. මෙන්න මේ වගේ ලොකු ඒරියා එකක් ඒකේ තියෙනවා. දැන් අපි යම් බුෆේ එක පැත්තට. ඉතින් මුලින්ම මේ වගේ ඔයාලට සැලඩ් සෙක්ෂන් එකට යන්න පුළුවන්. එක එක විදිහේ ඒවා තිබ්බා. මෙතන හදන්නේ ඉන්දියාප කොත්තුවක්. ඒකත් මාරම රසයි. කියන්න ඕනේ මෙතන ඇත්තටම කෑම ඉවර වෙනකොට මේගොල්ලෝ ඉක්මනටම ෆිල් කරනවා. ඇත්තටම මේක මම ගොඩක් මෙතන දැක්ක දෙයක්. මෙන්න මේ ලෑම්බ් එක නම් පුදුම රසක් තිබ්බේ. ඇත්තටම මේක හරිම රසයි. ගොඩක් අය ඒක මම දැක්ක ගන්නවා. ඒ තරම් මේක රසයි. මෙතන සී ෆුඩ් නම් ගොඩාක් තිබ්බා. ඇත්තටම එක එක විදිහෙන් තිබ්බා. ඒ හැම එකක්ම හරිම රසයි. ඉතින් ශ්‍රී ලංකන් විදිහට කන්න කැමති කට්ටියටත් මෙතන ගොඩාක් කෑම වර්ග තිබ්බා. මම නම් මුලින්ම මේ ටික තමයි බෙදාගත්තේ. ඉතින් මේ හැම දෙයක්ම හරිම රසයි. මේ දැල්ලෝ එකත් මාරම රසයි. ඔන්න දැන් මම ඩෙසර්ට් ගන්න තමයි යන්නේ. ඉතින් මෙතන ඩෙසර්ට් එක එක විදිහේ ගොඩාක් දේවල් තිබ්බා. ඩෙසර්ට් වර්ගත් ඇත්තටම හරිම රසයි. ඉතින් ඔය විදිහට තමයි අපි ඩිනර් බුෆේ එක ගත්තේ. දැන් අපි අපේ උදේ කෑම ගන්නයි හදන්නේ. අද උදේ කෑම තියෙන්නේ සැෆ්‍රෝන් රෙස්ටොරන්ට් එකේ. මේ තියෙන්නේ බ්‍රෙක්ෆාස්ට් එක. ඉතින් මේකෙත් ගොඩක් කෑම ජාති තිබ්බා. කියන්නම ඕන දෙයක් තමයි මේ හොටල් එකේ කෑම හරිම රසයි. වෙන මං ගිය තැන් වලට වැඩිය මට වෙනසක් තිබ්බා. හොඳ රසයි කෑම හැම දෙයක්ම වගේ. ඉතින් මම නම් හරිම ආසයි මේක කෑම වලට. ඉතින් ඔයාලට try කරලා බලන්න පුළුවන්. දැන් අපි බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ඉවර වෙලා මෙයාලගේ වගා කරන තැනට යන්නයි හදන්නේ. ඉතින් මෙයාලගේ වෙනම කොටසක් තියෙනවා එළවලු වගා කරලා. මෙතන ගොඩක් ඇක්ටිවිටිස් තියෙනවා. එතකොට කිඩ්ස් ප්ලේ ඒරියා එකක්, කිඩ්ස් ක්ලබ් එකක්, බීච් වොලිබෝල් කෝට් එකකුත් තියෙනවා. මේ හොටල් එකේ ඩීටේල්ස් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයාලටත් බලා ගන්න පුළුවන්. නිමාඩුව ගත කරන්න හොඳම තැනක් තමයි මෙතන.
තවත් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් තවත් දවසක හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.